මේක තමයි නම් නව අම්ලය සහ මේක තමයි pH. pH ගැන කතා කරොත් අම්ල භෂ්ම සම්බන්ධ වැදගත් වාද තුනක් තියෙනවා. ආහිනිස් වාදය, ලුවිස් වාදය සහ ලවරි බ්‍රොන්ස්ටන් වාදය නැත්නම් බ්‍රොන්ස්ටන් ලවරි වාදය. ඉතින් මේ වාද තුනෙන්ම කියන්නේ අම්ල සහ භෂ්ම හඳුන්වන එක. ආහිනිස් වාදයේදී H+ නිදහස් කරන දේ අම්ල ලෙසත් OH- නිදහස් කරන දේ භෂ්ම ලෙසත් හඳුන්වනවා. ලුවිස් වාදයේදී එකසර යුග්ම ප්‍රතිග්‍රහණය කළ හැකි ඕනෑම ද්‍රව්‍යයක් ලුවිස් අම්ල ලෙස හඳුන්වනවා. ඉතින් එක්සැම්පල් කීපයක් දීලා තියෙනවා. ඒ වගේම එකසර යුග්ම දායක කළ හැකි ප්‍රභේද ලුවිස් භෂ්ම ලෙස හඳුන්වනවා. ඒතර බ්‍රොන්ස්ටන් ලව්ලි වාදය කියන්නේ H+ නිදහස් කරන ඕනෑම ද්‍රව්‍යයක් අම්ලයක් ලෙසත් H+ ලබා ගන්නා ඕනෑම ද්‍රව්‍යයක් භෂ්මයක් ලෙසත් හඳුන්වනවා. ඉතින් ආහයිනස් වාදය, ලුවිස් වාදය, ලවරි බ්‍රොන්ස්ටන් වාදය ඔය වාද තුනටම බලුවන් පස්සේ ලවරි බ්‍රොන්ස්ටන් වාදයේ එක් සුවිශේෂත්වයක් තියෙනවා. එම වාදයේදී අම්ල භෂ්ම හඳුන්වන්න පුළුවන් OH- නොමැතිව. කියන්නේ ජලය නොමැති විටද අම්ල භෂ්ම හැදින්විය හැකිය. කියන්නේ OH- නැතිවද භෂ්ම හැදින්විය හැකිය. මොනෝක සුවිශේෂී කරුණා. ඉතින් මේ වාද දෙකෙන් වෙනස් වෙන්නේ ලවරි බ්‍රොන්ස්ටන් වාදය ඔනෝහය හේතුව නිසා. ඉතින් මේ තියරි එක ගොඩක් වැදගත් වෙන්නේ MCQ පොයින්ට් එකක් මේක. විශේෂයෙන් 30-40 MCQ සහ 40-50 MCQ අතර. ඊළඟට සංයුක්මක අම්ල භෂ්ම. මේදී ඇසිටික් ඇසිඩ් ජලයත් එක්ක CH3COO- සහ H2+ එනලා දෙනවා. මේදී ඇසිටික් ආරම්භක අම්ලය ලෙසත් භෂ්මය ලෙසත් ආරම්භක ජලය හඳුන්වනවා. ඒක පැහැදිලි කරන්න. ඒ කියන්නේ මේ ඇසිටික් වල H+ නිදහස් කරනවා. ඉතින් බ්‍රොන්ස්ටන් ලව්ලි වාදයට අනුව H+ නිදහස් කරන දේ අම්ල ලෙසත් මෙතෙන්දී ජලය ඒ නිදහස් කරන H+ ලබාගෙන H2+ අයන් එක හදනවා. H+ ඇබ්සෝබ් කරන කට්ටිය අපි හඳුන්වනවා බ්‍රොන්ස්ටන් ලව්ලි වාදයට අනුව H+ ලබා ගන්න දේ භෂ්ම ලෙසත්. ඉතින් ඒ අනුව ඇසිටික් ඇසිඩ් ආරම්භක අම්ලය ලෙසත් ජලය ආරම්භක භෂ්මය ලෙසත් හඳුන්වනවා. ඊට පස්සේ H+ නිදහස් කරාට පස්සේ ඇසිටේට් එක හැදෙනවා CH3COO- එක. ඒක නව භෂ්මය ලෙසත් H2+ නව අම්ලය ලෙසත් හඳුන්වනවා. කියන්නේ මේකේ පසු ප්‍රතික්‍රියාව සැලකුවොත් ඇසිටේට් එකට H+ ලබා ගනිමින් CH3COOH බවට පත් වෙන්න පුළුවන්. ඒ වගේම H2+ වලට H+ නිදහස් කරමින් ආරම්භක අම්ලය බවට පත්. මේක තමයි නව අම්ලය සහ මේක තමයි ඕක තමයි සංයුක්මක අම්ල භෂ්ම කියලා කියන්නේ. ඊළඟ උග්ගම සංයෝගය විටක අම්ලයක් ලෙසත් තවත් විටක භෂ්මයක් ලෙස හැසිරේ නම් ඒවා උභයපෝටික. ඒ කියන්නේ එක්සැම්පල් එකක් විදිහට නයිට්‍රික් ගත්තොත් නයිට්‍රික් ජලයත් එක්ක H2+ සහ නයිට්‍රේට් එක හදනවා. එතකොට මෙතනදී නයිට්‍රික් ක්‍රියාත්මක වෙන නයිට්‍රික් අපි දන්න ප්‍රබල අම්ලයක්. ඉතින් අම්ලයක් ලෙස ක්‍රියාත්මක වෙන H+ නිදහස් කරලා. හැබැයි නයිට්‍රික් සල්ෆියුරික් එක්ක සැලකුවොත් මෙතනදී බයිසල්ෆේට් අයන් එක හැදෙනවා. ඒ කියන්නේ සල්ෆියුරික් වලින් H+ නිදහස් කරනවා. ඒ නිදහස් කරන H+ මේ නයිට්‍රික් වලින් ලබාගෙන මෙන්න මේ අයන් එක හදනවා. ඉතින් මේ අවස්ථාවේදී නයිට්‍රික් ක්‍රියාත්මක වෙන්නේ H+ ලබා ගනිමින් භෂ්මයක් විදියට. මේ අවස්ථාවේදී අම්ලයක් විදියට. ඒ කියන්නේ එකම ප්‍රභේදය විටක අම්ලයක් ලෙසත් විටක භෂ්මයක් ලෙසත් ක්‍රියාත්මක වෙනවා. එවැනි සංයෝග උභයපෝටික ප්‍රභේද ලෙස හඳුන්වනවා. කියන්නේ ඇමෝනියා HCl එක්ක ඇමෝනියම් ක්ලෝරයිඩ් එක හදනවා H+ නිදහස් කරමින් භෂ්මයක් ලෙසත්. සෝඩියම් එක්ක H2 නිදහස් කරමින් අම්ලයක් ලෙස හැසිරෙනවා. ඊළඟ ජලයේ ස්වයං ආයනීකරණය සැලකුවා එක ජල අණුවක් මගින් අනිත් ජල අණුවේ H+ ලබා ගනිමින් H2+ අයන් එකත් OH- නිදහස් කරමින් මෙන්න මේ විදිහට විඝටන ලක්නවා. ඉතින් මේක තමයි ජලයේ ස්වයං ආයනීකරණය කියන්නේ. මේක පෙන්වලා තියෙනවා සරලව මෙන්න මේ විදිහට. දෙක H2O H2+ දාන OH- නිදහස් කරනවා. ඉතින් මේ ප්‍රකාශනය සඳහා KC ප්‍රකාශනය ලිව්වොත් මේ විඝටනය සඳහා මේදී H2+ සාන්ද්‍රණය OH- සාන්ද්‍රණය බෙදීම H2O සාන්ද්‍රණය වර්ගය. ඉතින් අපි දන්නවා ජලයේ ස්වයං ආයනීකරණය සැලකුවොත් විඝටනය සැලකුවොත් මේ ආරම්භක H2O සාන්ද්‍රණයත් එක්ක බලුවන් පස්සේ මේ H2+ සහ OH- නොගෙන හැකි තරම් කුඩායි. ඒ කියන්නේ ආරම්භයේ විඝටනයට පෙර පැවති H2O සාන්ද්‍රණයම පවතිනවා. ඒ නිසා H2O සාන්ද්‍රණය අපි නියතයක් විදියට සලකනවා. ඉතින් නියතයක් විදියට සලකලා මේක මේ පැත්තට ගෙනියන පස්සේ KC
වැඩි කිරීම H2O වල වර්ගය සාන්ද්‍රණය වර්ගය සැලකුවොත් ඒක අපි KW කියලා හඳුන්වනවා. ඉතින් KW සමානයි H2O+ සාන්ද්‍රණය වැඩි කිරීම OH- සාන්ද්‍රණය. මේ KW සම්පූර්ණයෙන්ම උෂ්ණත්වය මත රඳා පවතින නියතයක්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් සෙල්සියස් 25 උෂ්ණත්වය සැලකුවොත් KW එක වැඩි කිරීම 10^14 mol වර්ග dm ඍණ 6 වෙනවා. එතකොට උෂ්ණත්වය වැඩි වෙනකොට KW වැඩි වෙනවා. මම මේක ඉස්සරහට පැහැදිලි කරන්න. ඕනෑම උෂ්ණත්වයකදී ජලය අඩංගු ඕනෑම පද්ධතියකට මේ ප්‍රකාශනය ඊළඟට උෂ්ණත්වය හා KW අතර සම්බන්ධය. ජලය විඝටනය මම මෙතන පෙන්වලා තියෙනවා. ජලය විඝටනය තාප අවශෝෂක ක්‍රියාවක්. එතකොට තාපය මම මේ පළවෙනි එකෙන් පෙන්වලා තියෙන නිල් පාටින් ජලය විඝටනය තාපය දෙනකොට ජලය විඝටනය වැඩි වෙනවා. එතකොට H2O+ සාන්ද්‍රණය සහ OH- සාන්ද්‍රණය වැඩි වෙනවා. ඒ කියන්නේ පළවෙනි තාපය දෙනකොට මේක ඉදිරි ප්‍රතික්‍රියාවේ සමතුලිතතාවයේ දකුණු නැඹුරු වෙමින් H2O+ සහ OH- සාන්ද්‍රණය වැඩි වෙනවා. එතකොට ලේමු අණුව ලේ චක්‍රීය මූලධර්මයට අනුව උෂ්ණත්වය වැඩි වන විට සමතුලිතතා ලක්ෂ්‍ය දකුණු නැඹුරුවේ එතකොට H2O+ සහ OH- සාන්ද්‍රණය වැඩි වෙනවා. ඒ නිසා KW වැඩි වෙනවා. ඉතින් මෙන්න මේ ප්‍රකාශනය අනුව H2O+ සහ OH- සාන්ද්‍රණය වැඩි වෙනකොට KW වැඩි වෙනවා. ඊළඟට කොළ පාටින් පෙන්වලා තියෙන තාපය අඩු කරනකොට සමතුලිතතාවය වමට නැඹුරු වෙනවා. එතන ඒ කියන්නේ පසු ප්‍රතික්‍රියාවට සිද්ධ වෙනවා. එතකොට H2O+ සහ OH- සාන්ද්‍රණය අඩු වෙනවා. එතකොට උෂ්ණත්වය අඩු කිරීමේදී සමතුලිතතා ලක්ෂ්‍ය වමට නැඹුරුවේ H2O+ සහ OH- සාන්ද්‍රණය අඩු වෙනවා. ඒ නිසා KW වගේ අඩු වෙනවා. එතකොට මේකේ මම මෙතන නෝට් කියලා දීලා තියෙනවා විශේෂයෙන් වැදගත් කරුණු කිහිපයක්. ජලය විඝටනය වීම තාප අවශෝෂක ක්‍රියාවදී සංශුද්ධ ජලය ඕනෑම උෂ්ණත්වයකදී උදාසීන තත්ත්වයේ පවතිනවා. ඒ කියන්නේ KW වැඩි වුණත් අඩු වුණත් H2O+ සහ OH- සමාන ප්‍රමාණයෙන් වැඩි වීම සහ සමාන ප්‍රමාණයෙන් අඩු වීම සිද්ධ වෙන නිසා සංශුද්ධ ජලය උදාසීන තත්ත්වයේ පවතිනවා. එතකොට අපි මෙතන මම මෙතන පෙන්වලා දෙන පරීක්ෂණාත්මක KW අගයන් ප්‍රැක්ටිකලි හොයාගත්තු අගයන් මේ කෙල්වින් 293 දී සහ 298 දී සහ 323 දී අපි දන්නවා KW වැඩි වෙනවා උෂ්ණත්වය වැඩි වෙනකොට. ඊළඟට H2O+ සාන්ද්‍රණය සහ pH අතර තියෙන සම්බන්ධය අපි සැලකුවොත් pH අපිට හොයන්න පුළුවන් H2O+ සාන්ද්‍රණය ඍණ 10 පාදයෙන් වැඩි කරලා. ඒ වගේම pOH කියන්නේ OH- සාන්ද්‍රණය ඍණ 10 පාදයෙන් වැඩි කරාට පස්සේ ලැබෙන්නේ pOH. ඉතින් මේ H2O+ සාන්ද්‍රණය OH- සාන්ද්‍රණය ඔක්කොම මවුල ඝන ඩෙසිමීටර් වලින් ආදේශ කරන්න ඕනේ. ඒ වගේම pKw ඒ කියන්නේ KW වගේ ඍණ 10 පාදයෙන් වැඩි කරොත් pKw ලැබෙනවා. ඒ වගේම Ka Kb ඒ විදියටම ඍණ 10 පාදයෙන් වැඩි කරොත් pKw සහ pKa සහ pKb ලැබෙනවා. එතකොට KW ප්‍රකාශනය සැලකුවොත් අපි බලමු වැඩි කරනවා ඍණ 10 පාදයෙන්. එතකොට KW pKw වෙනවා. මෙතන H2O+ සාන්ද්‍රණය pH වෙනවා. OH- සාන්ද්‍රණය pOH වෙනවා. එතකොට ජලය ද්‍රව ජලය පවතින ඕනෑම පද්ධතියකදී ඕනෑම අවස්ථාවක මේක යොදන්න පුළුවන්. ද්‍රව ජලය පවතින ඕනෑම උෂ්ණත්වයකදී ඕනෑම පද්ධතියක් සඳහා වළංගු වෙනවා. ඉතින් අපි දන්නවා සෙල්සියස් 25 දී KW එක වැඩි කිරීම 10^14යි. ඉතින් ඒකේ ඍණ 10 පාදයේ අගය බැලුවොත් පස්සේ 14යි. ඒතර pH 7යි සෙල්සියස් 25 දී සංශුද්ධ ජලයේ pH pOH 7 වේ. එම සංශුද්ධ ජලයේ උෂ්ණත්වය වැඩි වන විට සහ උෂ්ණත්වය අඩු වන විට බලමු මොකද කියලා වෙන්නේ. ඒතර ජලයේ ස්වයංනායනීකරණය තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක්. එහෙනම් එමන් නිල් පාටින් පෙන්වලා තියෙනවා තාපය දෙනකොට සමතුලිතය දකුණට නැඹුරු වෙමින් H2O විඝටනය වැඩි වෙනවා. එතකොට H2O+ සහ OH- සාන්ද්‍රණ ජලයේ සමතුලිත ලක්ෂ්‍ය දකුණට නැඹුරු වෙනවා. H2O+ වැඩි වෙනවා OH- වැඩි වෙනවා. H2O+ වැඩි වෙනවා කියන්නේ එහෙනම් pH අඩු වෙනවා. OH- වැඩි වෙනවා කියන්නේ pOH අඩු වෙනවා. එහෙනම් KW
pKw අඩු වෙනවා. ඊළඟට උෂ්ණත්වය අඩු වෙන විට බලමු. උෂ්ණත්වය අඩු වෙන විට සමතුලිතය වමට නැඹුරු වෙනවා. එතකොට H2+ සහ OH- එකතු වෙලා ජලානුසාදනවා. එතකොට H2+ සහ OH- සාන්ද්‍රණ අඩු වෙනවා. ජලයේ සමතුලිත ලක්ෂ්‍ය වමට නැඹුරු වෙනවා. H2+ සහ OH- අඩු වෙනවා. H2+ අඩු වෙනවා කියන්නේ pH වැඩි වෙනවා. එහෙනම් OH- අඩු වෙනවා කියන්නේ pOH වැඩි වෙනවා. pH සහ pOH වැඩි වෙන නිසා pKw වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි අඩු උනත් සංශුද්ධ ජලය උදාසීන තත්ත්වයේම පවතී. එනම් සෙල්සියස් 25ට වැඩි උෂ්ණත්වයේදී සංශුද්ධ ජලයේ pH pOH 4 වඩා අඩු වෙනවා. සෙල්සියස් 25ට අඩු උෂ්ණත්වයේදී සංශුද්ධ ජලයේ pH pOH 7ට වඩා වැඩි වෙනවා. නමුත් උදාසීන තත්ත්වයේ තියෙනවා. ඒ කියන්නේ pH pOH සමාන නිසා උදාසීන තත්ත්වයේ පවතිනවා. ඊළඟට දුබල අම්ල හා දුබල භාෂ්ම ජලීය ද්‍රාවණ සැලකුවොත් සිම්පල් A දුබල අම්ලය CH3COOH ඇසිටික් ඇසිඩ් එක බලමු. එතකොට ඇසිටික් ඇසිඩ් ජලයත් එක්ක CH3COO- සහ H2+ බවට විඝටනය වෙනවා. එතකොට මේකේ Ka ප්‍රකාශනය ලිව්වොත් CH3COO- සාන්ද්‍රණය H2+ සාන්ද්‍රණය බෙදීම CH3COOH සාන්ද්‍රණය. එතකොට අම්ලයේ ප්‍රබලතාවය වැඩි නම් H2+ සාන්ද්‍රණය වැඩි. එහෙනම් H2+ සාන්ද්‍රණය වැඩි නම් Ka වැඩි වෙනවා. H2+ වැඩි නම් Ka වැඩි වෙනවා. Ka වැඩි කියන්නේ pKa අඩු වෙනවා. නිතරම ප්‍රතිලෝම සම්බන්ධතාවයක් තියෙන්නේ. මෙතන දැන් H2+ වෙනකොට pH අඩු වෙනවා. ප්‍රතිලෝම සම්බන්ධයක්. එතකොට Ka සඳහා පවතින සාධක බැලුවොත් උෂ්ණත්වය මත සහ සංයෝග වර්ගය මත අපි නිතරම මේ දුබල ලෙස විඝටනය වන සංයෝග සැලකුවොත් ද්‍රාවකය ලෙස නිතරම ඊළඟට සිම්පල් B දුබල භෂ්ම ලෙස ඇමෝනියා සලකමු. ඇමෝනියා ජලයේදී වෙලා ඇමෝනියම් ප්ලස් අයන් එක හා OH- අයන් එක හදනවා. මේකට Kb ප්‍රකාශනය ලිව්වොත් ඇමෝනියම් ප්ලස් අයන් එක සාන්ද්‍රණය වැඩි කිරීම OH- බෙදීම ඇමෝනියා සාන්ද්‍රණය. එතකොට භෂ්මයේ ප්‍රබලතාවය වැඩි නම් OH- සාන්ද්‍රණය වැඩි. OH- සාන්ද්‍රණය වැඩි වෙනවා කියන්නේ Kb වැඩි වෙනවා. Kb වැඩි වෙනවා කියන්නේ pKb අඩු වෙනවා. Kb රඳා පවතින සාධක බැලුවොත් උෂ්ණත්වය මත රඳා පවතිනවා සහ සංයෝග වර්ගය මත රඳා පවතිනවා. ඊළඟට ඔක්ස්වර්ඩ්ගේ තනුකරණ නියමය ගැන සාකච්ඡා කරොත් අපි මේ ඔක්ස්වර්ඩ්ගේ තනුකරණ නියමය පාවිච්චි කරන්නේ දුබල ලෙස ද්‍රාවණය වෙන, ඒ කියන්නේ දුබල ලෙස විඝටනය වන සංයෝග සඳහා තමයි ඒ පිළිබඳ අධ්‍යයනය සඳහා තමයි මේ ඔක්ස්වර්ඩ්ගේ තනුකරණ නියමය පාවිච්චි කරන්නේ. CH3COO එකක් විඝටනය වෙලා CH3COO- එකක් හා H2+ එකක් සාදනවා. ඒ කියන්නේ එකට එක අනුපාතයට තමයි මේකේ මවුලානුපාතය තියෙන්නේ. එතකොට අපි ගත්තොත් CH3COOH එකකින් කැඩෙන ප්‍රමාණය ඇල්ෆා නම් එහෙනම් පළක් ගෙන දෙනවා CH3COO- ඇල්ෆා ප්‍රමාණයක් හා H2+ ඇල්ෆා ප්‍රමාණයක්. ඔය එකකින් කැඩෙන ප්‍රමාණය තමයි අපි ඇල්ෆා කියලා ගන්නෙ. එතකොට සාන්ද්‍රණය C නම් C කියන්නේ ඒකක පරිමාවක මවුල ගන්න. එහෙනම් C මවුල ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් CH3COOH වැයෙන ප්‍රමාණය ගත්තොත් C වාරයක් 1 ඍණ ඇල්ෆා. එහෙනම් CH3COO- සහ H2+ හැදෙන ප්‍රමාණය ගත්තොත් C ඇල්ෆා ප්‍රමාණයක්. මේ දෙක සමාන ප්‍රමාණ වලින් හැදෙන්නේ. මේක ආදේශ කරලා බැලුවොත් Ka සමානයි C ඇල්ෆා වාරයක් 1 ඍණ ඇල්ෆා එනවා. එතකොට මෙතන අපි දුබල අම්ලයක විඝටනය ඉතා කුඩා බැවින් ඇල්ෆා ඉතාමත් කුඩායි එකට වඩා. එම නිසා 1 ඍණ ඇල්ෆා අපි ආසන්නව සමාන කරනවා 1ට. එතකොට එනම් මේ ප්‍රකාශනයේ අපිට ෆයිනලි රිඅරේන්ජ් කරන්න පුළුවන් Ka සමානයි C ඇල්ෆා වර්ගය කියලා. ඊළාට තනුකරණය යනු එකයි මවුල අඩංගු වන පරිමාවයි. එහෙනම් C සමාන n බෙදීම v ට අනුව තනුකරණය කියන්නේ එකයි මවුල අඩංගු වන පරිමාව. C සමානයි 1 බෙදීම v. එතකොට මෙතන මෙන්න මේ ප්‍රකාශනයේ දෙපැත්තම අපි ඇල්ෆා වර්ගයෙන් ගුණ කරනවා. එතකොට මේ පැත්ත ඇල්ෆා වර්ගයෙන් ගුණ කරනවා, මේ පැත්ත ඇල්ෆා වර්ගයෙන් ගුණ කරනවා.
අපි දන්නවා Ka සමානයි C alpha වර්ගය මේ මෙතන. එහෙනම් මෙතන C alpha වර්ගය තමයි alpha ගෙන් ගුණ කරාට පස්සේ එන්නේ. එහෙනම් C alpha වර්ගය කියන්නේ Ka ට සමානයි. එහෙනම් මෙතන ආදේශ කරන්න පුළුවන් Ka සමාන එක වාරයක් alpha වර්ගය බෙදීම v. එහෙනම් v මේ පැත්තට ගෙනවා v වාරයක් Ka සමාන alpha වර්ගය. අපි දන්නවා Ka කියන්නේ නියත උෂ්ණත්වයේදී නියතයක් නිසා v අනුලෝම සමානුපාතිකයි alpha වර්ගයට. මේ අනුව දුබල ලෙස විඝටනය වන ප්‍රභේදයකට ජලය යොදා තනු කරන විට එක්තරා ආකාරයකට විඝටනය වීම වැඩි වේ. අම්ලයේ pH අගය කිසිදු විටක 4ට වඩා වැඩි නොවේ. ඒ කියන්නේ දැන් අපි වතුර දාගෙන පරිමාව වැඩි කරගෙන යනකොට ද්‍රාවණයේ alpha විඝටනය වැඩි වෙනවා මේ mathematical formula එකට අනුව. එතකොට v අනුලෝම සමානුපාතික alpha වර්ගයට. එතකොට acidic acid වලින් කැඩෙන ප්‍රමාණය alpha වැඩි වෙනවා. නමුත් හොඳට මතක තියාගන්න පරිමාව වැඩි වෙනවා කියන්නේ n බෙදීම v ට අනුව සාන්ද්‍රණය අඩු වෙනවා. ඉතින් සාන්ද්‍රණය අඩු වෙනවා කියන්නේ අපි දන්නවා H2+ සාන්ද්‍රණය අඩු වෙනවා. ඉතින් H2+ සාන්ද්‍රණය අඩු වෙනවා කියන්නේ pH වැඩි වෙනවා. ඉතින් pH වැඩි වෙනවා නමුත් pH අම්ලයක් නිසා කිසිදු විටක 4ට වඩා හරි. ඊළඟට CH3COOH මේක දුබල අම්ලයක් ජලීය ද්‍රාවණයේ සලකුණු. ඒතර අපිට වැදගත් mathematical formula ගණනාවක් තියෙනවා. එතකොට CH3COOH විඝටනයට අදාළව Ka අපි කලින් ප්‍රකාශනය ගත්තා. මේකේ අංක 2යි Ka අපිට ආදේශ කරන්න පුළුවන් මෙතන CH3COO- සහ H2+ සමාන ප්‍රමාණ වලින් ගෙනල්ලා දෙන නිසා මෙතන CH3COO- H2+ සාන්ද්‍රණයෙන් ආදේශ කරන්න පුළුවන්. එතකොට Ka සමානයි H2+ වල වර්ගය බෙදීම CH3COO එලට Ka ආදේශ කරන්න පුළුවන්. අපි කලින් කතා කරා වගේ මෙතන Ka ප්‍රකාශන ආදේශ කරාට පස්සේ Ka ලියනකොට Ka සමානයි C alpha වර්ගය මේ විදිහට. ඊට අමතරව අපිට මෙතන මෙන්න මේ ප්‍රකාශනයේ Ka සමානයි C alpha වර්ගය කියන එකේ දෙපැත්තම ගුණ කරන්න පුළුවන් C ගෙන්. එතකොට මේ පැත්තේ එනවා C වර්ගය alpha වර්ගය. එතකොට මෙතන එනවා Ka වැඩි කිරීම C. එතකොට අපි දන්නවා C alpha වර්ගය C වර්ගය alpha වර්ගය H2+ සාන්ද්‍රණය කියන්නේ C alpha. මෙතන C ගෙන් ගුණ කරාට පස්සේ C වර්ගය alpha වර්ගය තියෙන්නේ. දැන් මෙතන මූලය ගත්තොත් එන්නේ H2+ සාන්ද්‍රණය. දැන් අපිට H2+ සාන්ද්‍රණය ගන්න පුළුවන්. මෙතන Ka වැඩි කිරීම C එන නිසා දෙපැත්තම C ගෙන් වැඩි කරාට පස්සේ ඒකේ මූලය Ka වැඩි කිරීම C වල මූලය H2+ සාන්ද්‍රණය විදිහට අපිට ලියන්න පුළුවන්. එතකොට pH කියන්නේ ඍණ log 10 පාදයට H2+ සාන්ද්‍රණය. එහෙනම් මෙතන H2+ සාන්ද්‍රණය Ka වැඩි කිරීම C වාර. එතකොට අපි ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන උපකල්පන තමයි මේ ඔක්සයිඩ්ගේ තනු කරන නියමයට අදාළව alpha ඉතාමත් කුඩායි එකට සාපේක්ෂව එන 1 ඍණ alpha. මෙන්න මේ අවස්ථාවේදී අපි ආදේශ කරනවා ආසන්නව 1ට. ඊට පස්සේ අම්ලයේ අඩංගු ද්‍රාවණයේ pH ගන්නට ජලයේ ස්වයං විඝටනය H2+ නොගෙන හැකි තරම් කුඩා වෙනවා. ඒ කියන්නේ Ka වැඩි විශාලයි Kw වලට වඩා. ඒ කියන්නේ අපි මෙතනදී දුබල ලෙස ජලයේ දියවන අම්ල භාෂ්ම සැලකුවොත් මෙතනදී H2+ දැන් අම්ලයක් සැලකුවොත් H2+ ගෙන දෙනවා. ඊට අමතරව ජලයේ ස්වයං අයනීකරණයෙන් ගෙනල්ලා දෙනවනේ H2+. එතකොට පද්ධතියේ මුළු H2+ එන්නේ ජලයේ විඝටනයේ ජලයේ ස්වයං අයනීකරණයෙන් ගෙනල්ලා දෙන H2+ සහ මේ දුබල අම්ලයෙන් ගෙනල්ලා දෙන H2+ වල ටෝටල් එකතුව. නමුත් අපි උපකල්පනය කරනවා Ka Kw වලට වඩා විශාල නිසා Kw ඒ කියන්නේ ජලයේ ස්වයං විඝටනයෙන් ගෙනල්ලා දෙන H2+ නොසලකා හැරිය හැකි මෙම අවස්ථාවේදී. ඔන්න ඕක වැදගත් උපකල්පනයක්. ඊළඟට විඝටන නියත කිහිපයක් පවතින දුබල බහුභාෂ්මික අම්ලයක් සලකමු. එතකොට අපි මෙතන කාබොනික් අම්ලය අරන් තිනවා H2CO3. ඒකේ Ka වැලූ දෙකක් තියෙනවා. එන H+ දෙකක් නිදහස් කරන්න පුළුවන්. එතකොට මෙතන Ka1 සමානයි 4.3 වැඩි කිරීම 10^7යි. Ka2 සමානයි 5.6 වැඩි කිරීම 10^11යි. එතකොට මෙතන Ka values දෙක බැලුවම පස්සේ
මෙතන 10 ඍණ 7යි 10 ඍණ 11යි. ඒ කියන්නේ 10 ඍණ 4ක ගැප් එකක් තියෙනවා. ඒ කියන්නේ K1ට වඩා K2 සෑහෙන කුඩායි. ඉතින් මේ විඝටනයේ දෙක සැලකුවොත් සෑහෙන කුඩා වෙනවා. K හා K2 අතර පරතරය විශාල වෙනවා. එම නිසා පළමු විඝටනය මගින් දෙවන විඝටනය පාලනය කරයි. මෙන්න මේක මම පැහැදිලි කරන්නම් ඉස්සරහට මොකද්ද කියලා වෙලා. K1 K2 විශාලයි KW ට වඩා. ඒ කියන්නේ අපි ජලයේ සොයන අයනීකරණයෙන් ගෙන දෙන H2+ නොසලකා හරිනවා. මෙන්න මේ අවස්ථාවේ. ඒක තමයි මේ කියන්නේ. එම නිසා ජලයේ විඝටනය නොසලකා හැරිය හැකිය. හරි. අපි බලමු. H2CO3 වල සාන්ද්‍රණය 0.2 m ලෙස සලකමු. H2CO3 හි පළමු විඝටනයට කිසිවක් බල නොපායි. ඒ කියන්නේ කාබොනික් ඇසිඩ් එක ජලයත් එක්ක බයිකාබනේට් අයන් එක හා H2+ ගෙනල්ලා දෙනවා. ඒ කියන්නේ ආරම්භයේදී K1 වල විඝටනය තමයි විඝටනයට අදාළව තමයි මේ ලියලා තියෙන්නේ. එතකොට මෙතනදී ආරම්භයේ පද්ධතියේ H2+ නැහැ, H3O+ නැහැ. ඒ කියන්නේ H2+ නැහැ කියන්නේ H2CO3 වල පළවෙනි විඝටනයට කිසිවක් බල නොපායි කියන්නේ H2CO3 වල ආරම්භක සාන්ද්‍රණය 0.2යි. එතකොට H2CO3 වලින් විඝටන ප්‍රමාණය x නම් බයිකාබනේට් හා H2O+ සමාන ප්‍රමාණ වලින් x ප්‍රමාණ වලින් ගෙනල්ලා දෙනවා. එතකොට මෙතන K1 ප්‍රකාශනය ලිව්වොත් මේ විදිහට බයිකාබනේට් අයන් එකේ සාන්ද්‍රණය H2+ සාන්ද්‍රණය බෙදීම H2CO3 සාන්ද්‍රණය. එතකොට මෙතනදී මෙහිදී බයිකාබනේට් AQ සාන්ද්‍රණය සෙවීමට ප්‍රමුඛතාවය දිය යුතුයි. අවසන් ද්‍රාවණය තුල H2+ සාන්ද්‍රණය සහ දෙවන විඝටනයේ බලපෑ හැකිය. ඒ කියන්නේ අපි දන්නවා දැන් මෙතන පොදු ආයනයක් නැහැ. කියන්නේ ආරම්භයේදී පද්ධතියේ කිසිම ආයන එකක් නැහැ. එතකොට බයිකාබනේට් එතකොට කාබොනික් ඇසිඩ් එක ඒ කියන්නේ K1 ගත්තොත් මෙයා විඝටනය වෙනවා. එතකොට ඒකට කිසිම බලපෑමක් පද්ධතියෙන් නැහැ. එයා සාමාන්‍ය විදිහට සමාන ප්‍රමාණ වලින් මෙයාලා විඝටනය වෙනවා. ගෙනලා බයිකාබනේට් සහ H2+ සමාන ප්‍රමාණ වලින් ගෙනල්ලා දෙනවා පද්ධතිය. එතකොට අපි මෙතනදී බයිකාබනේට් අයන් එකේ සාන්ද්‍රණය බැලුවොත් එතකොට අපිට ආදේශ කරන්න පුළුවන් මෙතන K1 බයිකාබනේට් අයන් එකේ සාන්ද්‍රණයේ වර්ගය බෙදීම H2CO3 කියලා. එතකොට මෙතන හරස් කුණුතේ මේ විදිහට ප්‍රකාශනය අපිට ගන්න පුළුවන්. එතකොට විඝටන නියතය කුඩා නිසා ද්‍රාවණයේ ආරම්භක H2CO3 AQ සාන්ද්‍රණයට සමානයි උපකල්පනය කළ හැකියි. ඒ කියන්නේ මේ කාබොනික් ඇසිඩ් එක අපි ගත්තොත් මේවා දුබල බහුභාෂ්මික අම්ලනේ. ඒ කියන්නේ මෙයාලගෙන් මේ විඝටනය වෙන x ප්‍රමාණය ඉතාමත්ම කුඩායි මෙහි ආරම්භක සාන්ද්‍රණයත් එක්ක සැලකුවම පස්සේ. ඒ කියන්නේ 0.2ත් එක්ක මේ කැඩෙන x ප්‍රමාණය සැලකුවොත් විඝටනය වන x ප්‍රමාණය සැලකුවොත් නොසලකිය හැකි තරම් කුඩායි. එතකොට මෙතනදී අපි මේ ප්‍රකාශනයේ K1 ප්‍රකාශනයේදී H2CO3 AQ ට ආදේශ කරන්නේ ආරම්භක ඉනිෂියල් සාන්ද්‍රණය. ඉතින් ඒකයි මේ කියන්නේ. එතකොට එම නිසා ප්‍රකාශනය අපිට මේ විදිහට ලියන්න පුළුවන්. එතකොට මෙතන H2CO3 වලට සාන්ද්‍රණයට ආරම්භක සාන්ද්‍රණය අපි ආදේශ කරනවා. එතකොට බයිකාබනේට් අයන් එකේ සාන්ද්‍රණය මේ විදිහට අපිට හොයන්න පුළුවන්. ඊළඟට H2CO3 හි දෙවන විඝටනය හෙවත් බයිකාබනේට් වල විඝටනය සලකමු. ඉතින් අපි දන්නවා කාබොනික් වල පළවෙනි මේ විඝටනයට දෙකක් තියෙන H+ දෙකක් නිදහස් කරන්න පුළුවන්. එහෙනම් පළවෙනි විඝටනය අපි සලකලා බලුවා. දැන් දෙවන විඝටනය. එහෙනම් H2CO3 හි විඝටනයෙන් ලැබෙන H2+ හි පොදු අයනයේ බලපෑමට යටත් වේ. ඒ මොකක්ද කියලා මම පැහැදිලි කරන්නම්. H2CO3 වල දෙවන විඝටනය ගත්තොත් පළවෙනි විඝටනයෙන් ලැබෙන කාබොනික් අයන් එක තමයි දෙවන විඝටනයේදී කාබනේට් අයන් එක හා H2+ හදන්නේ. එතකොට මෙන්න මේ H+ තමයි දෙවන විඝටනයේදී නිදහස් කරන්නේ. එතකොට අපි දන්නවා මෙන්න මේ බයිකාබනේට් එක කියන්නේ පළවෙනි විඝටනයෙන් ගෙනල්ලා දෙන මෙන්න මේ බයිකාබනේට් අයන් එක තමයි දෙවන විඝටනයට භාජනය වෙන්නේ. මෙන්න මේ බයිකාබනේට් අයන් එක. ඉතින් බයිකාබනේට් එක ජලයත් එක්ක කාබනේට් හා H2+ සාදනවා. දැන් අපි දන්නවා බයිකාබනේට් වල ආරම්භක සාන්ද්‍රණය අපි හෙව්වා 9.2.7 වැඩි කිරීම 10 ඍණ 5යි.
එතකොට මේක තමයි බයිකාබනේට් අයන් එකේ ආරම්භක සාන්ද්‍රණය. ඒතර මෙතනින් විඝටනය වෙනවා නම් y ප්‍රමාණයක්. එහෙනම් y ප්‍රමාණයක් කාබනේට් අයන් එක හදනවා. නමුත් මෙතන H2+ හැදෙන ප්‍රමාණය yම නෙමෙයි. හේතුව දැන් K2 විඝටනයට කලින් K1 විඝටනයෙන් ගෙනල්ලා දීලා තියෙනව නේද පද්ධතිය H2+ already තියෙනවනේ. අන්න සමතුලිතතාවයට අනුව පොදු අයන ආචරණයේ බලපෑම නිසා මෙන්න මේ H2+ කියන්නේ මෙන්න මේ බයිකාබනේට් වලින් හැදෙන සම්පූර්ණ ඒකයි කලින් K1 විඝටනයෙන් ගෙනල්ලා දුන්න H2+ වලයි ටෝටල් එකතුව. කියන්නේ x ධන y. එහෙනම් දෙවන විඝටනයේ අදාළ සමතුලිතය සඳහා අදාළ H2+ සාන්ද්‍රණය ලෙස පළවෙනි විඝටනයෙන් ලැබෙන H2+ සාන්ද්‍රණයත් ඒ කියන්නේ x පළවෙනි විඝටනයේ බලපෑම යටතේ සිදුවන දෙවන විඝටනයෙන් ලැබෙන H2+ සාන්ද්‍රණයත් එහෙනම් Ka2ට අදාළ විඝටනය y ලෙස සලකන්න. ඒ නිසා ඊටාත්ම කුඩාගයකි. ඒ කියන්නේ මෙතන ගත්තොත් H2+ සාන්ද්‍රණය කියන්නේ පළවෙනි විඝටනයෙන් ලැබෙන H2+ සාන්ද්‍රණය හා දෙවන විඝටනයෙන් ලැබෙන H2+ සාන්ද්‍රණය ටෝටල් එකතුව. ඒ කියන්නේ x හා y. ඒ කියන්නේ 9.2.7 වැඩි කිරීම 10 ඍණ 5 ඍණ y ආසන්නව සමාන කරනවා 9.2.7 වැඩි කිරීම 10 ඍණ 5ට. ඒ කියන්නේ මෙතනින් කැඩෙන ප්‍රමාණය ඉනිෂියල් බයිකාබනේට් සාන්ද්‍රණයත් එක්ක ගත්තන් පස්සේ නොසලකිය හැකිය තරම් කුඩා වෙනවා. එහෙනම් x ධන y ගත්තොත් x කියන්නේ ආරම්භක සාන්ද්‍රණය ආරම්භක H2+ සාන්ද්‍රණය පළවෙනි විඝටනයෙන් ගෙනල්ලා දෙන. මෙන්න මේ ප්‍රමාණය. ඉතින් ඒක 9.72 වැඩි කිරීම 10 ඍණ 5ට සමානයි. මොකද බයිකාබනේට් හා H2+ සමාන ප්‍රමාණ වලින් ගෙනල්ලා දෙන්නේ. එහෙනම් 9.2.7 වැඩි කිරීම 10 ඍණ 5 ධන y කියන්නේ දෙවන විඝටනයෙන් ගෙනල්ලා දෙන H2+ සාන්ද්‍රණය. දෙකේ එකතුව ආසන්නව සමාන කරත හැකි 9.2.7 වැඩි කිරීම 10 ඍණ 5ට. ඒ කියන්නේ පළවෙනි විඝටනයෙන් ගෙනල්ලා දෙන H2+ සාන්ද්‍රණය තමයි පද්ධතියේ ටෝටල් H2+ සාන්ද්‍රණයට හේතු වෙන්නේ. මොකද දෙවෙනි විඝටනයෙන් ගෙනල්ලා දෙන H2+ සාන්ද්‍රණය නොගණිය හැකි තරම් කුඩා වෙනවා. එහෙනම් K2ට ප්‍රකාශනය ලිව්වොත් H2+ සාන්ද්‍රණය වැඩි කිරීම කාබනේට් සාන්ද්‍රණය බෙදීම බයිකා. ඒතර මෙතන මේකට ආදේශ කරලා බැලුවොත් අපි දන්නවා K2 5.6 වැඩි කිරීම 10 ඍණ 11යි. එතකොට H2+ සාන්ද්‍රණය මෙන්න මෙච්චර ප්‍රමාණයක්. ඉතින් ඒක ආසන්නව සමානයි 9.2.7 වැඩි කිරීම 10 ඍණ 5ට. එතකොට අපිට කාබනේට් අයන සාන්ද්‍රණය තමයි හොයාගන්න ඕනේ දෙවෙනි විඝටනයෙන් ගෙනල්ලා දෙන. එතකොට මෙතන බයිකාබනේට් සාන්ද්‍රණය මෙන්න මෙච්චරයි. එතකොට මේ දෙක ආසන්නව ගත්තොත් y අපි උපකල්පනය කරානේ මේ දෙක සමානයි කියලා එන්න. එතකොට මේ දෙක කපලා දාන්න පුළුවන්. එතකොට කාබනේට් අයන සාන්ද්‍රණය මෙතන K2ට සමාන වෙනවා. එතකොට y සමානයි 5.6 වැඩි කිරීම 10 ඍණ 11යි. එතකොට x ධන y ගත්තොත් ආසන්නව පළවෙනි විඝටනයෙන් ගෙනල්ලා දෙන H2+ සාන්ද්‍රණයට සමානයි. හරි. ඊළඟට විඝටන නියත එකිනෙක ආසන්න දුබල අම්ල දෙකක ජලීය ද්‍රව්‍ය. එතකොට විඝටන නියත දෙකක් ආසන්න සමාන අම්ල දෙකක් ගත්තොත් ෆෝමික් ඇසිඩ් එක සහ ඇසිටික් ඇසිඩ් එක මෙතන K1 1.8 වැඩි කිරීම 10 ඍණ 11යි. ඔක ෆෝමික් වල ඇසිටික් වල ගත්තොත් 1.8 වැඩි කිරීම 10 ඍණ 5. මෙතන K1 K2 කියන්නේ පළවෙනි විඝටන නියතය දෙවෙනි විඝටන නියතය නෙමෙයි. මෙතන මේ ෆෝමික් වල විඝටන නියතය තමයි K1 කියන්නේ. ඇසිටික් වල විඝටන නියතය තමයි K2 කියන්නේ. එතකොට මේ දෙක ගත්තොත් ආසන්නව 10 ඍණ 1ක වෙනසක් තියෙන්නේ ආසන්න. එතකොට අපි මෙතන උපකල්පනයක් කරනවා ජලයේ Kw වලට වඩා K1 K2 විශාල නිසා කියලා. ඒ කියන්නේ ජලයේ ස්වයං අයනීකරණය නොසලකා හරිනවා. එතකොට ෆෝමික් ගත්තොත් ෆෝමික් විඝටනය සලකමු. ඒකේ සාන්ද්‍රණය C නම් විඝටන නියතය K1. එතකොට ෆෝමික් විඝටනයේ HCO COO- හා H2+ සාදනවා. එතකොට මෙතන ෆෝමික් කැඩෙන ප්‍රමාණයට සමාන HCOO- එන්නේ. නමුත් H2+
කියන්නේ 1:1 රේෂියෝ වලින් එන්නේ නෑ මෙතන. ඒකට හේතුව මෙතන විඝටන නියමයන් දෙක ආසන්නව සමාන නිසා පද්ධතියේ total H2O+ සාන්ද්‍රණය කියන්නේ ෆෝමික් වලින් ලැබෙන H2O+ සාන්ද්‍රණය සහ CH3COOH වලින් ලැබෙන H2O+ සාන්ද්‍රණවල දෙකේම එකතුව තමයි සමතුලිත H2O+ සාන්ද්‍රණය වෙන්නේ. ඒ නිසා මේ අවස්ථාවේදී මේ දෙක සමාන වෙන්නේ නැහැ. මේ ප්‍රමාණ සමාන නොවේ සමතුලිතයට බලපාන්නේ මුළු H2O+ සාන්ද්‍රණය. ඒතර K1 සමානයි ප්‍රකාශනය ලිව්වොත් මේ විදිහට ලියන්න පුළුවන්. මම රතු පාටින් H2O+ සාන්ද්‍රණය ලියලා තියෙනවා. මේ මෙතනට ආදේශ කරන්නේ සමතුලිත total H2O+ සාන්ද්‍රණය. ඒතර ෆෝමික් මගින් පමණක් ලබා දෙන H2O+ සමාන HCOOH විඝටනයෙන් ලැබෙන HCOO- සාන්ද්‍රණයටයි. ඒ කියන්නේ මෙන්න මේ ෆෝමික් වලින් ලැබෙන H2O+ සමාන වෙන්නේ මෙන්න මේ HCOO- ඇති වෙන ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් තමයි H2O+ ගැන HCOO- වල සාන්ද්‍රණය කොච්චරද කියලා බලමු. ඒතර මේක රීඅරේන්ජ් කරනවා මේ විදිහට. මම මේක අංක 1 කියලා නිරූපණය කරනවා. ඊළඟට CH3COOH වල විඝටනය සලකමු. එතකොට සාන්ද්‍රණය C2 නම් විඝටනයද K2. එතකොට මේ විදිහට විඝටනය වෙනවා. එතකොට මෙතනදී CH3COO- කියන්නේ CH3COOH කැඩෙන ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් තමයි මෙතන ගෙනල්ලා දෙන්නේ. නමුත් H2O+ කියන්නේ සමතුලිත H2O+. ඒ කියන්නේ ෆෝමික් වලින් ලැබෙන ප්‍රමාණය ඇසිඩික් වලින් ලැබෙන ප්‍රමාණය දෙකේම එකතුව සමතුලිත ප්‍රමාණය තමයි මෙතනට බලපාන්නේ. මොකද පොදු අයනයක් වෙන නිසා. එතකොට ප්‍රමාණ සමාන නොවේ සමතුලිත සඳහා බලපාන්නේ ද්‍රාවණයේ පවතින මුළු H2O+ සාන්ද්‍රණය වේ. එතකොට CH3COOH මගින් පමණක් ලැබෙන H2O+ ප්‍රමාණය සමාන වෙන්නේ CH3COOH විඝටනයෙන් ලැබෙන CH3COO- ටයි. ඒ කියන්නේ මෙයා විඝටනයෙන් ලැබෙන H2O+ ප්‍රමාණය විතරක් සමාන වෙන්නේ මෙන්න මෙයා ගෙන දෙන ප්‍රමාණයට. එහෙනම් CH3COO- සාන්ද්‍රණය අපි උක්ත කරලා ලියනවා මේ විදිහට. එතකොට ද්‍රාවණයේ මුළු H2O+ කියන්නේ මෙන්න මෙයාගේ ඇසිඩික් වලින් ගෙනල්ලා දෙනවා H2O+ ප්‍රමාණය. ඒ ප්‍රමාණය සමාන වෙනවා CH3COO- සාන්ද්‍රණයට සහ ෆෝමික් වලින් ගෙනල්ලා දෙනවා ඇති වෙනවා H2O+ සාන්ද්‍රණය ප්‍රමාණය. ඒ ප්‍රමාණය සමාන වෙනවා HCOO- AQ ප්‍රමාණයට. එහෙනම් ටෝටල් මුළු පද්ධතියේ සමතුලිත H2O+ සාන්ද්‍රණය කියන්නේ HCOO- AQ සාන්ද්‍රණය plus CH3COO- AQ සාන්ද්‍රණය. එහෙනම් මෙන්න මේ දෙකට ආදේශ කරනවා අපේ මේ ගොඩනගාගත්තු කලින් සමීකරණ දෙක. මෙන්න මේකයි මෙන්න මේකයි. එතකොට සමතුලිත H2O+ කියන්නේ මෙන්න මේ ප්‍රමාණය. ඉතින් මේකේ මූලය හොයන්න පුළුවන්. එතකොට දුබල අම්ලයක විඝටනය ඉතා කුඩා නිසා HCOOH සහ CH3COOH වල සමතුලිත සාන්ද්‍රණ ඒවයි ආරම්භක සාන්ද්‍රණ වලට සමාන බව සැලකිය හැකියි. ඉතින් අපි අර කලින් ආදේශ කරා වගේ ආරම්භක කියන්නේ මේවා දුබල ලෙස විඝටනය වන අම්ල නිසා ආරම්භක ෆෝමික් හා ආරම්භක CH3COOH සාන්ද්‍රණ ආරම්භක සාන්ද්‍රණ විදිහට අපි ආදේශ කරන්න පුළුවන්. එතකොට මෙතන H2+ කියන්නේ මෙන්න මේකේ මූලය. මෙන්න මේකයි. එතකොට මෙතන pH හොයන්න පුළුවන්. ට්‍රිනලොග් 10 පාදයේ H2+ සාන්ද්‍රණය. ඊළඟට මෙතන වැදගත් කරුණු කීපයක් මම දාලා තිනවා නෝට් එකට. සමතුලිත දෙක එකිනෙක කෙරෙහි එක්තරා ආකාරයකට බලපාමින් ද්‍රාවණය තුල එකම H2+ සමතුලිත පවත්වා ගනී. ඒ කියන්නේ විඝටන නියත දෙකක් ආසන්නව සමාන දුබල අම්ල දෙකක් සැලකුවොත් එහි සමතුලිත H2+ හේතු වෙන්නේ අම්ල දෙකෙන්ම ගෙනල්ලා දෙන ටෝටල් H2+ වල ටෝටල් එකතුව. විඝටන නියත ආසන්න වන නිසා එක් විඝටනයක් මගින් අනිත් විඝටනය සම්පූර්ණයෙන්ම නිෂේධ. කලින් අපි කතා කරා විඝටන නියත කීපයක් තියෙන බහුභාෂ්මික අම්ලවලදී පළවෙනි විඝටනය මගින් දෙවෙනි විඝටනය සම්පූර්ණයෙන්ම නිෂේධනය කරනවා. නමුත් විඝටන නියත ආසන්න මේ ෆෝමික් ඇසිඩික් වගේ අම්ල ගත්තොත් ඒ වගේ විඝටන ඒ වගේ
විඝටනයක් මගින් අනිත් විඝටනය සම්පූර්ණයෙන්ම නිෂේධනය කරන්න සමතුලිත අවස්ථාවකට දෙන්නම එනවා. ඒතර අවසන් මිශ්‍රණයේ H2+ වලට හේතු වෙන්නේ අම්ල දෙකෙන්ම තනි තනිව ඇතිවන H2+ වල ටෝටල් එකතුව. එක් අම්ලයකින් ලැබෙන ප්‍රමාණයට වඩා වැඩි වෙනවා. අම්ල දෙකෙන්ම ලැබෙන H2+ වල එකතුවට වඩා අඩු වෙනවා. ඉතින් මේ කියන්නේ මේක ගණනය කරලා හොයන්න පුළුවන්. මම පැහැදිලි කරන්න. අපි වෙන වෙනම පවතින. ඒ කියන්නේ මෙතන මේ ටේබල් එකේ පෙන්නන්නේ මෙන්න මේ කොලම් එකේ පෙන්නන්නේ formic 0.1m acidic 0.1m අවස්ථාවලදී වෙන වෙනම. ඒ කියන්නේ ඉන්ඩිවිජුවල් පද්ධතියක් විදිහට formic acid එකක් තියෙනකොට එතකොට formic acid එක ජලයේ විඝටනය වෙලා ගෙනල්ලා දෙන H2+ සාන්ද්‍රණය තමයි මේ 4.2යි 4යි 2 වැඩි කිරීම 10 ඍණ 3 කියන්නේ. එතකොට ඒකට අදාළ pH 2.3යි 7යි 2යි 4. එතකොට ඇසිටික් ඇසිඩ් ගත්තොත් ඉන්ඩිවිජුවල් පද්ධතියක ගෙනල්ලා දෙනවා H2+ 1.3යි 4යි 1 වැඩි කිරීම 10 ඍණ 3. ඒකට අදාළ පද්ධතියේ pH 2.8යි 2යි 8යි 7යි 2යි 6. එතකොට මේ ඉන්ඩිවිජුවල් පද්ධතියක් තියෙනකොට මෙයාලගේ H2+ සාන්ද්‍රණය හා pH ඊට අදාළව. දැන් මේ දෙක එකට මිශ්‍රණයක් විදිහට තියෙනකොට එකට ඇති විට සමසාන්ද්‍රණ වලදී පෙන්නන H2+ සාන්ද්‍රණය තමයි ගෙනල්ලා දෙන්න මෙන්න මේ ප්‍රමාණය 4.45 වැඩි කිරීම 10 ඍණ 3යි. ඒ කියන්නේ මේ ඉන්ඩිවිජුවල් පද්ධතියේදී එයාලා ගෙනල්ලා දෙන ඇති වෙන H2+ ට වඩා පද්ධතියක් විදිහට එකට ඉන්නකොට ගෙනල්ලා දෙන ප්‍රමාණය වැඩි. ඒක තමයි මේ කියන්නේ එක් අම්ලයෙන් ලැබෙන ප්‍රමාණයට වඩා වැඩි. දැන් මේ දෙකට වඩා මේ ප්‍රමාණය වැඩි සංඛ්‍යාත්මකව. හැබැයි මෙතන රෝම ඉලක්කම් දෙකේ අපි කියනවා අම්ල දෙකෙන්ම ලැබෙන H2+ වල එකතුවට වඩා අඩුයි. ඒ කියන්නේ මේ දෙක එකතු කරොත් ආසන්නව 5 වැඩි කිරීම 10 ඍණ 3යි ගානකට යනවා. නමුත් අම්ල දෙකෙන්ම ලැබෙන ප්‍රමාණයට වඩා ටෝටල් එකතුව මෙතන අඩුයි. ඒතර ඊට අදාළ pH අගය තමයි ඊළඟට ප්‍රබල අම්ලයක් හා දුබල අම්ලයක් එක. ඒ කියන්නේ ප්‍රබල අම්ල විදිහට අපි HCl ගන්නවා 0.1m ඇසිටික් ඇසිඩ් එක ගන්නවා 0.1m සමසාන්ද්‍රණ පද්ධතියක්. ඒතකොට HCl කියන්නේ ජලයත් එක්ක විඝටනලා H2+ සහ Cl- AQ ඇති වෙනවා. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන්ම විඝටනය වෙනවා. ඒ කියන්නේ reversible කියන්නේ ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක් නෙමෙයි සිද්ධ වෙන්නේ. හැබැයි ඇසිටික් ඇසිඩ් කියන්නේ දුබල අම්ලයක්. එහෙනම් මෙයා ප්‍රත්‍යාවර්ත විඝටනයකට ළමයි ලක් වෙන්නේ. එහෙනම් CH3COO- සහ H2+ ඇතිවෙනවා. නමුත් HCl කියන්නේ ප්‍රබල අම්ලයක් වෙන නිසා මෙයා සම්පූර්ණයෙන්ම H2+ වලට විඝටන වෙනවා. එහෙනම් මෙන්න මේ H2+ පද්ධතියට පොදු අයනයක් විදිහට ක්‍රියාත්මක වෙමින් මේ සමතුලිතයේ CH3COOH විඝටනය මන්දනය කරනවා. ඒ කියන්නේ මේ H2+ සම්පූර්ණයෙන්ම මෙයා මේ පොදු අයනයක් විදිහට හැසිරෙමින් ඒ නිසා ඉන්ඩිවිජුවල් පද්ධතියක CH3COOH විඝටනය වනවාට වඩා H2+ ප්‍රමාණය අඩු වෙනවා. එතකොට පද්ධතියේ CH3COOH විඝටනය අඩු වෙනවා. මෙහිදී HCl ප්‍රබල අම්ලය පූර්ණ විඝටනයෙන් ලබා දෙන HCl+ පොදු අයනයේ හේතුවෙන් B මෙන්න මේක සමතුලිතතා ලක්ෂය වමට නැඹුරු වෙමින් CH3COOH විඝටනය සම්පූර්ණයෙන්ම පහේ නිෂේධනය වේ. ඒ කියන්නේ මෙතන ප්‍රබල අම්ලයකුයි දුබල අම්ලයකුයි තියෙන පද්ධතියක් ගත්තොත් ප්‍රබල අම්ලයෙන් ගෙනල්ලා දෙන H2+ මගින් දුබල අම්ලයෙන් ගෙනල්ලා දෙන H2+ සම්පූර්ණයෙන්ම නිෂේධනය කරලා ඒ කියන්නේ පද්ධතියේ පවතින ටෝටල් H2+ ට හේතු වෙන්නේ ප්‍රබල අම්ලයෙන් ගෙනල්ලා දෙන H2+. ඒ කියන්නේ CH3COOH විඝටනය සම්පූර්ණයෙන්ම නිෂේධනය කරලා දානවා. ඒ කියන්නේ අපි සැලකුවොත් CH3COOH විඝටනයක් වෙන්නේ නැති තරම්. ඒතර pH අගයට හේතු වෙන්නේ මෙන්න මේ ප්‍රබල අම්ලයෙන් ගෙනල්ලා දෙන H2+. මොකද ඒක පොදු අයනයක් විදිහට ක්‍රියාත්මක වෙලා CH3COOH විඝටනය මන්දනය හරි. මෙතනින් සමතුලිතතාවයේ pH පාඩමේ වැදගත් කොටසක් ඉවර වෙනවා. එතකොට අපි ලවණ ස්වාරක්ෂක සහ